Hello traders, welcome back SL Forex Trading Academy. Right, සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කට්ටියම හොඳින් නැති කියලා හිතනවා. Right, next week ගැන පොඩි forecast එකක් technically reasons එක සහ fundamental. Technically අපි ගමු ගොඩක් වීඩියෝ එක දික් කරගන්න නැතුව short time ඉතා ඉක්මනින්ම වීඩියෝ එක ඉවර කරගමු. රයිට් ටෙක්නිකලි පැත්ත ගැන කතා කරන්න කලින් රයිට් ඔයගොල්ලන්ට තියෙනවා පොඩි අප්ඩේට් එකක් දෙන්න. රයිට් ඔයගොල්ලන්ට මතක නම් මම ගෝල්ඩ් කිව්වා 3000 රීච් කරනවා කියලා. රයිට් මේ මාසේ මැද වෙනකොට ගෝල්ඩ් 3000 රීච් කරන්න ඕන කියන එක මම ඔයගොල්ලන්ට ફોrecast එකක් දුන්නා. මතක කට්ටිය බලන්න ඔයගොල්ලන්ට පුළුවන්. රයිට් මෙන්න වීඩියෝ එක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. රයිට් මම අප්ඩේට් එක දුන්නේ 2025 පෙබරවාරි 10 වෙනිදා. මං කිව්වා අනිවාර්යෙන් මේ මන්ත් එකේ මැද වෙනකොට ගෝල්ඩ් 3000 රීච් කරන්න ඕන කියන එක පැහැදිලිවම කිව්වා. රයිට් ඔයාලා බලන්න මේ වීඩියෝ එක 2025 පෙබරවාරි 10 වෙනිදා මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. මම පැහැදිලිවම කිව්වා ගෝල්ඩ් අනිවාර්යෙන්ම 3000 ලෙවල් එක මේ මාසේ මැද වෙනකොට රීච් කරනවා කියන එක. රයිට් ඒක ඒ විදිහටම සිදු වුණා. රයිට් මං කිව්වා සිදුවේ යුත්තක්මයි කියලා. රයිට් එහෙනම් ගෝල්ඩ් නිව් ඕල් ටයිම් හයි එක තියෙනවා 3000ත් බ්‍රේක් කරලා තියෙන්නේ. රයිට් එහෙනම් ඒ ගැන කතා කරන්නේ නැහැ ඊට වැඩිය. රයිට් අපි යමු next week එක. ටෙක්නිකලි ඔයගොල්ලන්ට බලන්න පුළුවන් සරලවම දේවල් ටිකක් මම කියන්නම්. රයිට් අපිට දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් weekly time frame monthly එක යන්නේ නැහැ. මොකද monthly එක තාම close වෙන්න තව තියෙනවා සති දෙකක් වගේ. ඒක නිසා මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. නමුත් weekly අපිට බලන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනවා strong bullish channel එකකින් market එක close කරලා තියෙනවා. right අපි ගත්තොත් ගිය week එක 2878 වගේ level එකේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙතන recovery එකක් අරගෙන තියෙනවා. right රයිට් ඒ වගේම ගිය වීක් එක ස්ට්‍රෝං බුලිෂ් කැනල් එකක් ක්ලෝස් කරලා තියෙනවා. රයිට් ඉතින් ඉස්සෙල්ලා අපි ටෙක්නිකල් සයිඩ් එක ගැන කතා කරමු. මේ තියෙන ලෙවල්ස් ගැන වැඩි අවධානය යොමු කරන්නේ නැතුව ඔයා කැනල් එක ගැන විතරක් වීක්ලි අවධානය යොමු කරන්න. රයිට් එතකොට අපිට ඕල්මෝස්ට් නෙක්ස්ට් වීක් එක ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දෙනවා නම් ගෝල්ඩ් ගේන්න පුළුවන් ඩ්‍රොප් එක. රයිට් අපිට ලෙවල්ස් දෙකක් බලා ගන්න පුළුවන් පැහැදිලිවම. රයිට් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දෙනවා නම් රයිට් ඩිස්කවුන්ට් ප්‍රයිස් එක දෙයිද දන්නේ නැහැ. ඒක ෂුවර් නැහැ. හරි මොකද මේක ස්ට්‍රෝං බුලිෂ් කැනල් එකක් ක්ලෝස් කරලා තියෙනවා. නමුත් අපිට ජියෝපොලිටික්ස් ටෙන්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒක කියන්නම් මේ ටෙක්නිකලි ඇනලයිස් එකෙන් පසු. හරි අපි ගත්තොත් ඔයගොල්ලෝ බලන්න මෙන්න මේ ලෙවල් එක. රයිට් මෙන්න මේ වීක් එකත් එක්ක තියෙන මෙන්න මේ ලෙවල් එකට රයිට් ප්‍රයිස් එක ගේන්න පුළුවන්. ඒ කියන්නේ අඩුම 2955 60 ලෙවල් එක අතරට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දෙන්න පුළුවන්. එහෙම වුණොත් 45ක sorry 55ක 60ක ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් තමයි 2955 60 කියන්නේ අපි ගිය සතියේ වීක් එකත් එක්ක බලනකොට අපිට හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ඒක. රයිට් ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දුන්නොත් අපිට නැවත නිව් ඕල් ටයිම් හයි එකකට යනවා බලන්න පුළුවන් ගෝල්ඩ්. රයිට් එතනින් පසු අපිට තවත් බලන්න පුළුවන් පහළ ලෙවල් එකක් තියෙනවා. මෙන්න මේ ලෙවල් එක 2927 28 රයිට් වීක්ලි. රයිට් ඉතින් අපිට හිතන්න අමාරුයි මේ ලෙවල් එකට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දෙයිද කියන එක. මොකද ඊට වඩා අප්ඩේට් එකක් තියෙන නිසා. රයිට් මම අප්ඩේට් එක කියන නමුත් අපි ටෙක්නිකල් පැත්ත ගැන අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ. මාකට් එකේ මොන රීසන්ස් එකක් තිබුණත් අනිවාර්යෙන් අපි ටෙක්නිකල් පැත්ත කතා කරන්න ඕනේ. මොකද මාකට් එක අනිවාර්යෙන් අපිට ට්‍රේඩින් කරන්න ටෙක්නිකල් සයිඩ් එක අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. එතකොට 2900 රයිට් අපිට මෙතන ගන්න පුළුවන් 27 30 38 ඊගාව ලෙවල් එක. රයිට් සෙකන්ඩ් ඔප්ෂන් එක විදියට. ඉතින් පළවෙනි ඔප්ෂන් එක අපිට ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් දෙනවා නම් මේ 2957 60 ලෙවල් එකට වීක්ලි වලින් එතකොට හොඳ ඉන්බැලන්ස් එකකුත් ක්ලියර් කරලා අපිට හොඳ ඩිස්කවුන්ට් ප්‍රයිස් එකක් ඒක මාකට් එකට අහපව් බයර්ස්ලව අරගෙන එන්න. රයිට් ඒක වීක්ලි ටයිම් ෆ්‍රේම් එකේ සරලම දේ මම ඔය කිව්වේ. රයිට් අපි වීක්ලි වලින් අයින් වෙමු. රයිට් අපි යමු
ඩේ 1 එකට රයිට් ඩේ 1 එකෙන් ඔයගොල්ලන්ට පේනවා රයිට් මේ වෙනකොට පොඩි ෂූටින් ස්ටාර් එකක් වගේ නේ කැනල් එකක් ක්ලෝස් කරලා තියෙනවා රයිට් ඒ වගේම මේක ස්ට්‍රෝන් බුලිෂ් කැනල් එකක් ක්ලෝස් කරලා තියෙනවා රයිට් ඉතින් මාකට් එක ගොඩක් දුරට ටෙක්නිකල් සයිඩ් එක ගත්තොත් රයිට් මාකට් එක ඕල්මෝස්ට් මම අර කියපු ලෙවල් එක රීච් කරන්න පුළුවන් පළවෙනි ටාගට් එක රයිට් එතකොට ඔයගොල්ලෝ දන්නවා ඊට කලින් තිබුණු නිව් ඕල් ටයිම් එක 2956 57 කිට්ටුවේ තිබුණු මෙන්න මේ නිව් අපේ පරණ කලින් තිබුණු නිව් ඕල් ටයිම් හයි එක රීච් කරන්න පුළුවන්. මොකද මෙතන බ්‍රේක් කරලා තියෙනවා. ඉතින් ප්‍රයිස් එක ගේන්න chance එකක් තියෙනවා මේ ලෙවල් එකට. රයිට් මොකද මෙතන FEG එකක් තියෙනවා. රයිට් මේක ෆිල් කරන්න පුළුවන්. ඒකට මාකට් එක ඩ්‍රොප් කරන්න පුළුවන්. එතකොට මම අර වීක්ලි කියපු පළවෙනි chance එක මෙතන තියෙනවා. මේ ලෙවල් එකට ඩ්‍රොප් වෙන්න ඉඩ කඩ තියෙනවා. එතකොට 2957 58 රයිට් 60 වගේ ලෙවල් එක වුණත් රීච් කරලා ආපහු ප්‍රයිස් එක ඉහළට තල්ලු කරන්න පුළුවන්. රයිට් එහෙම වුණොත් දැනට හැදිලා තියෙන නිව් ඕල් ටයිම් හයි එක 3004 3005 වගේ ලෙවල් එක බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක අරගෙන යන්න පුළුවන්. රයිට් ඒක ටෙක්නිකලි මම මේ කියන්නේ මාකට් එක. රයිට් හරිම සරලව ටෙක්නිකලි වෙන්න පුළුවන් දෙයක්. රයිට් ඉතින් එතනනුත් පහළට ප්‍රයිස් එක ආවොත් තව ටිකක් පහළට ප්‍රයිස් එක පුෂ් වෙන්න ඉඩ කඩ තියෙනවා. රයිට් මොකද ලොකු ඉන්බැලන්ස් එකක් මෙතන තියෙනවා. රයිට් එතකොට අපි 4 hour වලට මාරුනොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් 4 hour time frame එකෙන් රයිට් 4 hour time frame එකෙන් ඔයගොල්ලන්ට පේනවා රයිට් මෙතන තියෙනවා strong bearish channel එකක් රයිට් ඔයගොල්ලෝ මේ තියෙන trend line ගැන හිතන්න එපා trend line ගැන හිතන්න එපා මම මේ candlestick එක ගැන කියන්නේ ඒක නිසා trend line ගැන හිතන්න එපා මම ඒකත් පැහැදිලි කිරීමක් කරන්නම් රයිට් එතකොට මේක තියෙන strong bearish channel එකක් හරි ඉතින් ඒ වගේම ඊට පස්සේ මෙතන දෙපැත්තම ලික්විඩිටි එක හන්ට් කරලා ආපහු bearish channel එකක් ක්ලෝස් කරලා තියෙනවා. ඉතින් පැහැදිලිවම තව පොඩ්ඩක් price එක පහළට අරගෙන එන්න පුළුවන් මේ level එක. රීච් කරන්න 1957 58 60 මම අර කියපු level එක තියෙනවා. right මේක තමයි 4 hour time frame එක. ඊළඟට මම ඕගොල්ලොන්ට කිව්වා gold 3000ට heat වෙන්න කලින් right මොකද වීඩියෝ එක බලපු කට්ටිය ගොඩක් මම කිව්වා 2800 වගේ level එකට price එක අරන් එන්න chance එකක් තියෙනවා. ඒක හොඳ discount price එකක් කියලා. නමුත් ඒ level එකට price එක අරගෙන ආවේ නැහැ. ඒක ගැනත් පැහැදිලි කිරීම අවශ්‍යයි කියලා මම මේ වෙලාවේ හිතනවා. right ඔයගොල්ලෝ බලන්න පුළුවන්. right මෙතන මම මේ දාලා තියෙන fib level එක දැනට close කරන්නම්. right මම මේක අයින් කරගන්නම්. right මේක 4 hour time frame එක මම පෙන්නන්නම්. right gold ඔයගොල්ලෝ බලන්න පුළුවන් පැහැදිලිවම right ආපු discount price එක right මෙන්න මේ විදියට right okay අපි ගමු මෙන්න මේ level එක මම එතනට දාගන්නම් level එකක් මෙන්න මේ level එක right මේ level එකේ ඉඳලා අපි pib level එක paste කරොත් ඔයගොල්ලෝ පැහැදිලිව පේන නැති කියලා හිතනවා right මේ විදියට pib level එක අපි paste කරගත්තොත් ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ තිබුණු කලින් right all time high එක right okay හරි පොඩක් ඉන්න right මේ level sorry මේ level එක නෙමෙයි right මීට උඩින් ඔයගොල්ලෝ බලන්න මීට පොඩක් ඉන්න right මම අපෝ pib එක අයින් කරනවා right pib level එක අයින් කරලා right මෙන්න මෙතන level එක ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේ level එක right මෙතන 4 hour time frame එකෙන් mid rate එකක් තියෙනවා පහළ imbalance clear කරගෙන price එක ඉහළට තල්ලු කරලා තියෙනවා right ඉතින් මේ level එකේ ඉඳලා fib level එක දාගත්තාම හරියටම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් තිබුණු 2855 56 වගේ high එකට pib level එක trend එකට pace කරොත් right golden pocket වලින් price එක push වෙලා තියෙනවා right ඔයාලට බලන්න පුළුවන් golden pocket උත් පොඩ්ඩක් break කරලා right price එක උඩට තල්ලු වෙලා තියෙනවා right technical side එකෙන් I think ඒක හොඳ bull run එකක් I think
fib level golden pocket වලින් price එක bounce වෙනවා කියන්නේ ඒක almost high එකක් අනිවාර්යෙන් අරගෙන එනවා 4 hour time frame එකෙන් කියන්නේ ඒක all time ලොකු high time frame එකක් එතනදී අනිවාර්යෙන්ම ලොකු bounce එකක් අරගෙන යනවා right ඒක පොඩි අප්ඩේට් එකක් පරණ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට කිව්වා මොකද gold ගොඩක් දුරට 2800 රීච් කරන්න පුළුවන් කියන එක right නමුත් bounce back වෙලා තියෙනවා 2800 32 33 level එකෙන් price එක ආපහු bounce back වුණා. ඉතින් මොකද හැම වෙලේම මම කියනවා geopolitical reason එකක් ආවොත් market එක ඒකට react කරනවා. එතකොට අපේ technical side එකේ අපිට තියෙන analyze අපිට change කරගන්න වෙනවා. ඉතින් අපි ඒක තමයි කියන්නේ හැම වෙලේම ඔයගොල්ලෝ අපේ YouTube එකත් එක්ක join වෙලා තියෙන කට්ටිය Telegram එකත් එක්ක join වෙලා නැත්තම් Telegram channel එකට join වෙන්න. මොකද අපි එන update එක අනිවාර්යයෙන්ම අපි weekly trading කරගෙන යනකොට එන update එක අනිවාර්යයෙන්ම අපි group එකේ share කරගෙන අපේ තියෙන opportunities අපි change කරනවා. අපි ඔබ හිතන්න අපි sell opportunities දිගටම අරන් තියෙනවා නම් අපි එතනින් change වෙලා ආපහු buy opportunities ගන්නවා market එකේ ඇති වෙන tension එකත් එක්ක. right ඊළඟට දැන් 4 hour time frame එකෙන් මේ විදිහට තියෙනවා right එහෙම වුණොත් price එක තව ටිකක් පහළට ගේන්න chance එකක් තියෙනවා right 2800 මේ තිබුණු කලින් තිබුණු high එකට price එක drop වෙන්න chance එකක් ගොඩක් තියෙනවා 50%ක විතර chance එකක් තියෙනවා. ඉතින් ඒක හොඳ discount price එකක්. එතකොට අපිට නැවත buyers ලට buy කරන්න හොඳ discount price එකක් විදිහට ගන්න පුළුවන් right. එතකොට ඒක මේක 4 hour time frame එකෙන් ඊළඟට මම කිව්වේ ඊළඟට අපි ගමු 1 hour time frame එකට ගියොත් ඔයගොල්ලෝ බලන්න පුළුවන් 1 hour time frame එකෙත් පොඩි bearish movement එකක් දිගටම දීලා තියෙනවා right. මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් 1 hour time frame එකෙන් right mid trade කරලා තියෙන උඩට channel එකක් right right මේ channel එක mid trade කරලා මෙන්න මේ level එක imbalance clear කරලා පහළ price එක drop වෙලා තියෙනවා right. එහෙමනම් සැලකිය යුතු price එකක් තවත් පහළට ගේන්න ලොකු chance එකක් තියෙනවා right. ඊළඟට නැවත gold bounce වෙනවා නම් ඔයගොල්ලෝ බලන්න පුළුවන් fib level එක pace කරලා මේ විදිහට right. අපි ගන්න පුළුවන් පළවෙනි right මෙන්න මේ bull run එක මේ bull run එකේ wick එක අයින් කරලා මේ විදිහට ගත්තොත් මේ විදිහට pace කරගත්තොත් right price එක ඊළඟට ගේන්න පුළුවන් 2963 right 1963 1966 level එකෙන් price එක bounce වෙන්න පුළුවන් හරි. මේ level එකෙන් price එක මෙහෙම ආපහු bounce වෙන්න පුළුවන්. ඒක පළවෙනි chance එක 1 hour time frame එකෙන් අපිට ගන්න පුළුවන් හොඳ buy opportunity එකක් මේ level එකට price එක drop වුණොත් right. මම කියන්නේ drop වුණොත් right drop වුණොත් right. ඊළඟට එතනින් පහළට ආවොත් right අපිට බලන්න පුළුවන් තව ටිකක් pip level එක පහළට අරගෙන ආවොත් මෙන්න මේ level එකේ තියෙනවා right හොඳ support level එකක් right. එහෙම වුණොත් price එක 2939.40 අපි අර weekly time frame එකෙන් කියපු second option එකට price එක drop වෙනවා බලා ගන්න පුළුවන් right. එහෙම වුණොත් සමුද දිනේ price එක මේ විදියට right move වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ඇවිදilla මේ level එකෙන් bounce වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එතනනුත් පහළට price එක ගෙනල්ලා මෙතන pib level එකෙන් ආපහු price එක bounce වෙන්න පුළුවන් right. ඒතකොට සමුද දිනේදී buy opportunities technical side එකෙන් බලනවා නම් අපිට හරියම පැහැදිලිව මෙන්න මේ level දෙක mark කරගෙන ඉන්න පුළුවන්. price එක 1 hour time frame එකෙන් almost අපිට බලා ගන්න පුළුවන් play වෙනවා. මෙතන තියෙන FEG එක සම්පූර්ණම clear කරගෙන price එක ආපහු bounce වෙනවා බලන්න පුළුවන් right. ඉතින් ඔක තමයි technically almost මම දකින side එක right. නමුත් ඊළඟට තව දෙයක් කියන්න ඕනේ right. මෙන්න මේ level එකේ ඔයගොල්ලන්ට පේනවා support එකක් හැදිනවා වගේ right. support level එකක් support zone එකක් මෙන්න මේ level එකෙන් හැදෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් right. මේ level එකෙන් උඩට mid trade කරලා තියෙනවා right. ඉතින් සමුදා දිනේ මොකද weekly channel එක strong bullish channel එකක් නිසා right මෙතන ඉඳලම price එක අහපව් හෙට ඉහළට push වෙන්න chance එකක් තියෙනවා මේ තියෙන levels clear කරන්නේ නැතුව right. මේ තියෙන level එක clear කරන්නේ නැතුව right price එක
මේ ලෙවල් එකෙන්ම හෙට ආපහු බවුන්ස් වෙන්න පුළුවන්. රයිට්, ඒකට ගොඩාක් chance එකක් තියෙනවා. මම ඒක කියන්නම් ඉදිරියේදී. මම මේ ටෙක්නිකල් සයිඩ් එක පැහැදිලි කරගෙන යන්නේ. ඉතින් මේ තියෙන සපෝට් එක, ඒ කියන්නේ 2981 රයිට් 80 78 රයිට්, මෙන්න මේ වගේ ඩ්‍රොප් එකකින් ප්‍රයිස් එක ආපහු තියෙන හයි එක බ්‍රේක් කරගෙන ආපහු ඉහළට ප්‍රයිස් එක තල්ලු කරන්න ගොඩක් chance එක තියෙනවා. රයිට්, එතකොට මෙතන අපි මාක් කරගත්තොත් රයිට් අපිට මාක් කරගන්න පුළුවන් මෙන්න මේ වගේ ලෙවල් එක. රයිට්, මේ වීක් එකත් එක්කම අපි මේ විදිහට දාගත්තොත් රයිට්, මෙන්න මේ ලෙවල් එකේ අපිට බලන්න පුළුවන් අපේ තියෙන new all time high එක අපිට බලන්න පුළුවන්. රයිට්, මෙන්න මේ ලෙවල් එක. රයිට්, ඊළඟට දැන් මම කිව්වා ඔයගොල්ලොන්ට රයිට්, මම මේ ටික රිමූව් කරන්නම්. රයිට්, ප්‍රයිස් එක මෙන්න මේ ලෙවල් එකෙන් බවුන්ස් වෙන්න පුළුවන් කියලා කිව්වා ටෙක්නිකලි. හරි, ඒ වගේ මෙහෙම නැත්තම් මෙහෙම පහළට ප්‍රයිස් එක ගෙනල්ලා මේ ලෙවල් එක පිබ් ලෙවල් එක රීච් කරගෙන ගෝල්ඩන් පොකට් රීච් කරගෙන ආපහු ප්‍රයිස් එක මෙහෙම බවුන්ස් වෙන්න පුළුවන් කියලා කිව්වා. නමුත් ඔයගොල්ලෝ බලන්න හැම වෙලාවකම රයිට්, ටෙක්නිකලි ගත්තොත් මම මේ දෙක ආපහු රිමූව් කරලා 4 hour time එකට මාරුනොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. රයිට්, පැහැදිලිවම රයිට් මේ බලන්න. රයිට් නේ, මේ සප්ලයි එක බලන්න. රයිට්, මෙන්න මේ සප්ලයි ලෙවල් එක බලන්න. රයිට්, ප්‍රයිස් එක කොහොමද ඩ්‍රොප් වෙලා තියෙන්නේ කියලා. රයිට්, මෙතන බලන්න මේ ලෙවල් එකෙන් ප්‍රයිස් එක කොහොමද සප්ලයි කරලා තියෙන්නේ. රයිට්, එතකොට මේ ලෙවල් දෙකේ අපිට සැලකිය යුතු විදිහට ඔයගොල්ලෝ මෙන්න මෙහෙම බලන්න පුළුවන්. රයිට්, මෙන්න මේ විදිහට ඩබල් টොප් හදාගෙන ප්‍රයිස් එක පහළට ඇවිල්ලා මෙහෙම උඩට පුෂ් වෙලා ආපහු පහළට ඇවිදිලා ආපහු මෙතන වෙලා ඩබල් টොප් වෙලා මේක රෙසිස්ටන්ස් එක ක්ලියර් කරගෙන ප්‍රයිස් එක ආපහු පහළට අරගෙන ඇවිල්ලා තියෙනවා. මෙතනත් ඒ විදිහමයි. රයිට්, මෙහෙම ඇවිදින් මෙහෙම සප්ලයි කරලා තියෙනවා. රයිට්, එහෙමනම් මෙතනත් ඒ විදිහම වෙන්න chance එකක් තියෙනවා. රයිට්, මේ තියෙන රයිට් පැහැදිලිවම ගත්තොත් මේ තියෙන ඩ්‍රොප් එක රයිට් මෙතන සපෝට් කරගෙන අහපව් ප්‍රයිස් එක මෙහෙම අරගෙන මේ රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට ක්ලියර් කරලා ප්‍රයිස් එක අහපව් පහළට පුෂ් කරන්න පුළුවන්. රයිට්, ටෙක්නිකල් සයිඩ් එක ගත්තොත් ඒ කියන්නේ හෙට මේ ඩ්‍රොප් එක පහළට එන්නේ නැතුව නැවත අහපව් මෙහෙම තියෙන හයි එක රීච් කරගෙන ප්‍රයිස් එක පහළට අරගෙන එන්න පුළුවන්. රයිට්, එතකොට මේක හොඳ රෙසිස්ටන්ස් ලෙවල් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. රයිට්, මේ 3004 3005 කිට්ටුව ලෙවල් එක. රයිට්, පහළට ප්‍රයිස් එක අරගෙන එනවනම් රයිට්, ඒක තව වෙන්න පුළුවන් ටෙක්නිකලි පැත්තෙන් තවත් වෙන්න පුළුවන් දෙයක්. රයිට්, එහෙම නැත්තම් සමුද දිනේ මාකට් එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රයිට්, මේ සපෝට් ලෙවල් එකෙන් රයිට් මෙතන තා පොඩ්ඩක් මෙහෙම රීච් කරලා රයිට් මෙන්න මේ විදිහට රීච් කළා මම මේ දාලා තියෙන ට්‍රෙන්ඩ් ලයින් එක ටච් වෙලා රයිට් මෙච්චර මෙහෙම එන්නේ නැති වෙයි. මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මේ ට්‍රෙන්ඩ් ලයින් එක ටච් කරගෙන රයිට් ප්‍රයිස් එක ආපහු මේ විදිහට බවුන්ස් වෙන්න පුළුවන්. තියෙන 3005 වගේ ලෙවල් එකත් බ්‍රේක් කරගෙන ප්‍රයිස් එක ආපහු ඉහළට පුෂ් වෙන්න පුළුවන්. රයිට්, ඉහළට තල්ලු වෙන්න පුළුවන් හෙට දිනේදී. රයිට්, එහෙම නැත්නම් හෙට දිනේදී මාකට් එක ගැප් එකකින් ඕපන් වෙයිද කියන එකත් කියන්න ටිකක් අමාරුයි. රයිට්, මම කියන්නම් ඒකට හේතුව. රයිට්, ඉතින් ටෙක්නිකලි සයිඩ් එකෙන් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. රයිට්, ඊළඟට අපි බලමු US ඉකොනොමික් ඉවෙන්ට් පැත්ත ගත්තොත් රයිට් නෙක්ස්ට් වීක් එක අපිට එම ලොකු ඉවෙන්ට් එකක් නැහැ නෙක්ස්ට් වීක් එකේ. රයිට්, පොඩ්ඩක් අපි බලමු නෙක්ස්ට් වීක් එකේ නෑ තියෙනවා අපිට තියෙනවා. රයිට්, ඉස්සල්ලාම අපි ගත්තොත් නෙක්ස්ට් වීක් එකේ අපිට එනවා මාර්ච් 17 ඒ කියන්නේ හෙට දිනේදී රයිට් හවස 6ට රිටේල් සේල්ස් එනවා. රයිට්, මේක ඕල්මෝස්ට් ගත්තොත් සඳුදා දිනය රයිට්
ෆෝකස්ට් කරලා දෙනවා 0.6 වලට කියලා මයිනස් එකක් තමයි තියෙන්නේ 0.9% මයිනස් වෙලා තියෙන්නේ රිටේල් සේල්ස්. පොඩක් පොසිටිව් පැත්තටයි කියන එක තමයි ෆෝකස්ට් කරලා තියෙන්නේ. ඉතින් හිතන්න ටිකක් අමාරුයි මොකද US ඩොලර් එක ඔයගොල්ලෝ දන්නවා ඕල්මෝස්ට් වීක් වෙන ගමන් තියෙන්නේ. මම කලින් ඔයගොල්ලන්ට US ඩොලර් එක ගැන පැහැදිලිවම කිව්වා. රයිට් DXY chart එකට ගියොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඕල්මෝස්ට් මේක වීක් වෙලා තියෙනවා. රයිට් GDP වලින් ප්‍රයිස් එක පොඩ්ඩක් ඉහළට පුෂ් වුණා. නමුත් ඊට පස්සේ දිගටම වීක් වුණා. මොකද මම කිව්වා ටැරිෆ් එක රයිට් US ටැරිෆ් එක මේක US ඩොලර් වලට ෂෝට් ටයිම් බුලිෂ් වුණාට අනිවාර්යෙන් මේක ලෝන් ටයිම් මේ තියෙන ටැරිෆ් එක බදු ප්‍රතිපත්තිය තීරු බදු ප්‍රතිපත්තිය අනිවාර්යෙන්ම US ඩොලර් වලට මේක වීක් වෙනවා නෙගටිව් වෙනවා ඉදිරියේදී අනිවාර්යෙන්ම ගෝල්ඩ් පම්ප් එකක් යනවා කියන එක මම පැහැදිලිවම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා. ටැරිෆ් එක ගැනත් මම පැහැදිලිවම වීඩියෝ එක මම ඔයගොල්ලන්ට කිව්වා සිදුවන දේ. රයිට් ඉතින් අපිට හිතන්න අමාරුයි. ඔයගොල්ලෝ දන්නවා ඒ ටැරිෆ් එකත් එක්ක මම ඒක ආපහු ඉවෙන්ට්ස් ටික ගන්න යන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ගිය වීක් එකේ ඊට කලින් වීක් එක මේ මන්ත් එකේම NFP ඩ්‍රොප් වුණා, CPI ඩ්‍රොප් වුණා, PPI ඩ්‍රොප් වුණා. ඒ වගේම NFPත් එක අන්එම්ප්ලොයිමන්ට් පොයින්ට් එකකින් වැඩි වෙලා මට මතක විදිහට 4.1% වල වැඩි වෙලා අන්එම්ප්ලොයිමන්ට් එක උද්දමනේ වැඩි වුණා. ඉතින් මේ හැම දෙයක්ම අනිවාර්යෙන් ගෝල්ඩ් වලට බලපානවා. ගෝල්ඩ් මේ ඩිමාන්ඩ් එක ඕල්මෝස්ට් අරගෙන එන්න. ඉතින් ඒකට ගොඩක්ම මම දකින දේ තමයි මේ ටැරිෆ් එක තමයි ගොඩක්ම මේ අවස්ථාවේදී මේ එක දිගටම US ඩොලර් එක වීක්නස් වෙන්න බලපාපු ලොකුම සාධකය ප්‍රධානම හේතුව ටැරිෆ් එක මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ක්‍රියාත්මක කරපු බදු ප්‍රතිපත්තිය තමයි මම දකින දේ US ඩොලර් මෙතරම් වීක් වෙලා එන්න. රයිට් ඊළඟට අපි ගත්තොත් නෙක්ස්ට් වීක් එකේ අපිට තියෙනවා හොඳ ඉවෙන්ට් එකක් රයිට්. රයිට් අපි ගත්තොත් මෙතනදී දිනවා අඟහරුවාදා දිනේදීත් අපිට තියෙනවා එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් ඒ වගේම බිල්ඩින් පර්මිට්ස් එකත් ටිකක් වැදගත්. නමුත් අපිට ඊට වඩා තියෙනවා හොඳ ඉකොනොමික් ඉවෙන්ට් එකක්. අපි ගත්තොත් රයිට් අපිට එනවා 19 වෙනිදා රයිට් 19 වෙනිදා එනවා හොඳ ඉවෙන්ට් එකක්. මොකක්ද? Fed interest rate decision එක right FOMC economic projection FOMC statement Fed interest rate decision එක right hold කරයි කියලා තමයි forecast එක තියෙන්නේ 4.50% right තියෙන්නේ previous එක. ඒකටම Fed එක hold කරගනි කියන එක තමයි right forecast කරලා තියෙන්නේ. ඒ වගේම අපිට 20 වෙනිදා උදේ පාන්දර 12ට FOMC press conference එක එනවා. රයිට් මේක ඉතාමත්ම වැදගත්. මං කිව්වා මං ගෲප් එකේ ඔයගොල්ලන්ට පැහැදිලිවම ගෲප් එකේ දාලා තියෙනවා ටෙලිග්‍රෑම් ගෲප් එකේ ගෝල්ඩ් සඳ තරණය කිරීමට නියමිතයි කියලා. මං හිතනවා පෙඩ් එක හෝල්ඩ් කරොත් අනිවාර්යයෙන්ම ප්‍රයිස් එක ආපහු ගෝල්ඩ් පම්ප් වෙන්න පටන් ගනි. ගොඩාක් දුරට 3150 ලෙවල් එක මේ මාසේ ක්ලෝස් වෙනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. right මේ මාසේ monthly candle එක close වෙනකොට 3150 new all time high එක price එක අනිවාර්යයෙන්ම තියෙන්න පුළුවන් Fed එක hold කරගත්තොත්. right මොකද Fed එක hold කරන්නම සිදු වෙනවා. right මේගොල්ලොන්ට rate cut කරන්න බෑ දැන්. right මම rate cut ගැන ගොඩාක් කතා කරා. right ඒ cut ඒ විදිහටම සිදු වුණා. rate cut එක සිදු වෙන්න ඕන විදිහට සිදු වුණා. නමුත් දැන් මේක hike කරන්නත් බෑ මේගොල්ලොන්ට. right hike කරන්න තියෙන හයික් කරන්න වාතාවරණයක් නැහැ. එහෙම වුණොත් සර්ප්‍රයිස් හයික් එකක් ආවොත් ගෝල්ඩ් ඩ්‍රොප් එකක් බලා ගන්න පුළුවන්. නමුත් ඒක ෂෝට් ටයිම් පොඩි ඩ්‍රොප් එකක් බලන්න පුළුවන්. සර්ප්‍රයිස් කරලා මේ තියෙන 4.50% එක right 4.75% හරි 4.75කට වගේ 25 බැසිස්ට් මේගොල්ලොන්ට පුළුවන් වුණොත් රේට් හයික් එකක් කරන්න ගෝල්ඩ් අපිට බලා ගන්න පුළුවන් ෂෝට් ටයිම් ඩ්‍රොප් එකක් අරගෙන එනවා. නමුත් ඒක almost අරගෙන යන්නේ නැහැ. නමුත් මම හිතන්නේ නැහැ මේ වෙලාවේ US ඩොලර් එකට එහෙම කරන්න පුළුවන් කියන එක. මේ Fed එකට මේ වෙලාවේ ඒ වගේ decision එකකට යන්න පුළුවන් කියන එක මේ වෙලාවේ මම ඒක හිතන්නේ නැහැ කරන්න පුළුවන් දෙයක් කියන එක. නමුත් කෙසේ හෝ එනම් බලාපොරොත්තුවෙන් ඉන්න FOMC එකෙන් පසු Fed එකෙන් පසු මම හිතනවා gold pump කරන්න ඕනේ. heat rate 3150 level එකට right එතකොට next week එකේ තියෙන
හොඳම ඉවන්ට් එක තමයි FOMC ඉවන්ට් එක. ඊළඟට අපිට එනවා අපි ගත්තොත් රයිට් 20 වෙනිදා රයිට් 20 වෙනිදා නැවත එනවා. රයිට් ජොබ්ලස් ක්ලේමර්ස් තියෙනවා. රයිට් ඉනිෂියල් ජොබ්ලස් ක්ලේමර්ස් ඒ වගේම කවුන්ටින් ජොබ්ලස් ක්ලේමර්ස් ජොබ් ඩේටා රිලීස් වෙනවා. අපි ඒ ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. මේක හොඳ ඉවන්ට් එකක් අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් ජොබ්ලස් ක්ලේමර්ස් ඉවන්ට් එක. රයිට් ඒ විදිහට ගන්නකොට අපිට සිකුරාදා වෙනකොට රයිට් US ඩොලර් වලට එහෙම ලොකු ඉකොනොමික් ඉවන්ට් එකක් නැහැ. රයිට් වැදගත්ම ඉවන්ට් එක තමයි FOMC මීටින් එක. ඒ වගේම ඉන්ට්‍රෙස්ට් රේට් එක. අපි ගත්තොත් CME Fed tool එකට ඔයගොල්ලෝ බලන්න පුළුවන්. තාම දවස් 3යි පැය 3යි මිනිත්තු 28යි තප්පර 47යි 6යි. රයිට් තියෙන්නේ ඔයගොල්ලෝ පුළුවන් probability එක බලන්න 98ක් 98% තියෙනවා රයිට් Fed එක හෝල්ඩ් කරයි කියන එක. රයිට් probability එකක් දීලා තියෙනවා Fed එකෙන්. රයිට් රේට් කට් එකකට යන්න තියෙන්නේ 2.0%. රයිට් ඉතින් ගොඩාක් දුරට අනිවාර්යයෙන්ම Fed එක හෝල්ඩ් කරાવી මේ වෙලාවේ. රයිට් මොකද හයික් එකක් කරන්න බෑ සහ කට් එකක් කොහොමදවත් කරන්න බෑ. රයිට් කට් එකක් කොහොමදවත් කරන්න බෑ. හැබැයි සර්ප්‍රයිස් කරලා හයික් එකක් කරයිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් තියෙන probability එකත් එක්ක අපි හිතමු අනිවාර්යයෙන්ම රේට් හෝල්ඩ් විය යුතුයි. රේට් එක හෝල්ඩ් කරાવી. මොකද ඒගොල්ලොන්ට රේට් කට්ස් එකකට මේ වෙලාවේ යන්න බෑ. රයිට් කිසිසේත්ම යන්න බෑ අමාරුයි. ඉතින් අපි හිතමු මේ විදිහට සිදු වෙයි කියන එක. රයිට් එතකොට ඔන්න ෆන්ඩමන්ටල්ස් අපි ගත්තොත් ඉකොනොමික් ඉවන්ට්ස් ටික මම කතා කරා. රයිට් තියෙන ඉකොනොමික් ඉවන්ට්ස් ටිකත් කතා කරා. ඒ ඉකොනොමික් ඉවන්ට්ස් ටික අපි අනිවාර්යයෙන්ම අප්ඩේට් එකේ ඉන්න ඕනේ. ඒ ගෲප් එකේ අනිවාර්යෙන් අප්ඩේට් කරනවා. රයිට් මේ තියෙන ඉවන්ට් වල අපි අනිවාර්යයෙන්ම ට්‍රේඩ් ඔපචුනිටිස් හදා ගන්නවා. ටෙලිග්‍රෑම් ගෲප් එකත් එක්ක ජොයින් වෙලා නැති අය ජොයින් වෙන්න මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනනම් පින් කමෙන්ට් එකක් විදිහට ඔයගොල්ලන්ට ලින්ක් එක දාලා තියන්නම් ජොයින් වෙන්න පුළුවන්. රයිට් ඔය විදිහට තමයි ටෙක්නිකල් සයිඩ් එක සහ ඉකොනොමික් ඉවන්ට්ස් පැත්ත අප්ඩේට් එක තියෙන්නේ. රයිට් එහෙනම් මම අන්තිම වශයෙන් කතා කරන්නම්. රයිට් අපිට තියෙන බ්‍රේකින් නිවුස් එකක් ට්‍රේඩර්ස්. රයිට් මෙන්න බලන්න පුළුවන් ට්‍රම්ප් launch large scale strikes on Yemen's Houthis at least 30% killed. right ඔයගොල්ලෝ පේනවා breaking news එකක් තියෙන්නේ. right පොඩ්ඩක් මේ ගැන අවධානයෙන් ඉඳීම වැදගත්. මේක geopolitics tension එකක්. අනිවාර්යයෙන්ම gold වල price වුණොත් හෙට උදේ gold gap එකක් බලන්න පුළුවන්. right market එකට price වුණොත් right ගොඩක් දුරට මේක ප්‍රයිස් වෙන්න පුළුවන් රීසන් එකක්. මොකද ඇමරිකාව ඔන්න යුද්ධයකට දැන් අත ගහන්න සූදානම් වෙලා ඉන්නවා. right biggest US military operation in Middle East since Trump took office. right Houthis political calls attacks were crime. right Trump tells Houthis stop or hell will rain down on the team. right ලොකු දෙයක් වෙන්න පුළුවන් ට්‍රේඩර්ස් හෙට දිනේදී. right මේක ඇවිදිලා ට්‍රම්ප් බලයට පත් වුණාට පස්සේ මැද පෙරදිග සිදු කළ විශාලතම ඇමරිකානු හමුදා මෙහෙයුම. right හූති වරුන්ට right සහාය දීම right හූති කැරලිකරුවන්ට සහාය දීම නවත්තන්න කියලා ඉරාන් වලට අනතුරු අඟරලා තියෙනවා ට්‍රම්ප්. right ඉතින් මේක අනිවාර්යෙන් හෙට මාකට් එකට ප්‍රයිස් වුණොත් අර කියපු ටෙක්නිකල් සයිඩ් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හෙට ගෝල්ඩ් ගැප් එකක් වුණත් යන්න පුළුවන් හෙට දිනේදී. right මෙතනදී 31 දෙනෙක් මැරිලා තියෙනවා. right ඉතින් ට්‍රම්ප් හූති වරුන්ට සහාය දෙන්න එපා කියලා ඉරානයට අනතුරු අඟවලා තියෙනවා. right මේක වහාම නතර කරන්න කියලා තියෙනවා ට්‍රම්ප්. කියන්නේ බැරි වෙලා හෝ ඉරානයේ එක්සත් ජනපදයට තර්ජනයක් කළොත් right ඇමරිකාව සම්පූර්ණයෙන්ම ඒ ගැන සතුටු වෙන්නේ නැති බවක් තමයි ප්‍රකාශ කරන්නේ. right ට්‍රම්ප් කියන්නේ හූති කැරලිකරුවන්ට සහයෝගය ලබා දීම ඉරානයට නතර කරන්න කියන එක තමයි right මෙතනදී
ප්‍රකාශ කරලා තියෙන. ඉතින් ගොඩක් දුරට හෙට ප්‍රයිස් එක ගැප් එකකින් අපිට බලන්න පුළුවන්. ජියෝපොලිටික්ස් ටෙන්ෂන් එකක් මාකට් එකට නැවත ඇවිදිලා තියෙනවා. මොකද ඇමරිකාව පැත්තෙන් මෙතෙක් මේක ඩිරෙක්ට් මේකට සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. කිසිම යුද්ධයකට ඒකට ඩිරෙක්ට් වක්‍රානුකූලව තිබුණත් ඩිරෙක්ට් සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. නමුත් දැන් තියෙන සිටුවේෂන් එක ඊට වඩා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. රයිට් එහෙම වුණොත් මේක දිගින් දිගටම මේ විදිහට සිදු වුණොත් ගොඩක් දුරට ගෝල්ඩ් තවත් ලොකු පම්ප් එකක් තමයි අපිට එක දිගටම බලා ගන්න පුළුවන් වෙන්නේ. රයිට් ඉතින් අන්තිම වශයෙන් මම මතක් කරේ රොයිටර්ස් වල තමයි අප්ඩේට් වෙලා තියෙන්නේ. මේක දැන් විනාඩි 25කට 30කට කලින් රයිට් අප්ඩේට් වෙලා තියෙන්නේ. මේ නිවුස් එක ගොඩක් දුරට ගෝල්ඩ් හෙට බුල් රන් එකක් ගෙනියන්න පුළුවන්. තියෙන නිව් ඕල් ටයිම් 3005 වගේ ලෙවල් එක ප්‍රයිස් එක බ්‍රේක් කරගෙන යන්න පුළුවන්. රයිට් මම ඒකයි කිව්වේ මේක සපෝට් එකක් කරගෙන හෙට ප්‍රයිස් එක ඉහළට තල්ලු කරන්න පුළුවන් කියන එක. මේ තියෙන ඉවෙන්ට් එක මාකට් එකට ප්‍රයිස් වුණොත් හෙට දිනේදී අනිවාර්යයෙන්ම ගෝල්ඩ් ගොඩක් දුරට ගැප් එකක් බලාපොරොත්තුෙන් සිටින්න. හෙට උදේ ගෝල්ඩ් පිප්ස් 50ක 60ක හෝ ඊට වඩා ලොකු ගැප් එකකින් ප්‍රයිස් එක ඕපන් වෙන්න පුළුවන්. ඒක නිසා හෙට දිනය අවදානම් දවසක්. ටෙක්නිකල් සයිඩ් එක වෙනම තියෙන්නේ. නමුත් අපිට ජියෝපොලිටික්ස් ටෙන්ෂන් එකක් තියෙනවා. අපි මේ දෙකම හිතේ තියාගෙන හෙට දවසේ අපි ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඕනේ මාකට් ඕපන් වුණාට පසු. අපි බලමු මාකට් එක මොකද වෙන්නේ කියලා. ගෝල්ඩ් ගැප් එකක් යයිද? එහෙම නැත්නම් ඕල්මෝස්ට් ටෙක්නිකල් සයිඩ් එකට අරගෙන එයිද කියන එක හෙට දිනේදී බලමු. රයිට් එහෙනම් ට්‍රේඩර්ස් මම ටෙක්නිකල් සයිඩ් එක, ඒ වගේම ඉකොනොමික් ඉවෙන්ට්ස් සයිඩ් එක, ඒ වගේම තියෙන ෆන්ඩමන්ටල් ගත්තොත් ජියෝපොලිටික්ස් ටෙන්ෂන් එකක අප්‍රිෂන් එකක් තියෙනවා. අපි මේ ඔක්කොම ගැන කතා කරා. රයිට් හෙට අපි ට්‍රේඩින් ඔපචුනිටිස් හදාගමු. හෙට දවසේ මේ මාකට් එක ඕපන් වෙන විදිය බලලා රයිට් හෙට දවසේ අපි නැවත ට්‍රේඩින් ඔපචුනිටිස් හදාගමු. අපි ගිය සතිය ඕල්මෝස්ට් අපි NFP ඒ වගේම CPI PPI හැම ඉවෙන්ට් එකක්ම ඕල්මෝස්ට් අපි ප්‍රොෆිට් කරා. ඉතින් මේ වීක් එකත් අපි බලමු හොඳ ප්‍රොෆිට් එකක් ගේන් කරගන්න. රයිට් තියෙන ටෙන්ෂන්ස් ඔක්කොම ටෙක්නිකලි එතකොට ඉකොනොමික් ඉවෙන්ට්ස් පැත්ත බලලා සියලු දේ බලලා රයිට් මේ වීක් එකත් අපි ඕල්මෝස්ට් ප්‍රොෆිට් කරගන්න බලමු. එහෙනම් ට්‍රේඩර්ස් ලබන සතිය ඔයගොල්ලොන්ට සුබම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ට්‍රේඩර්ස්. එහෙනම් all the best, goodbye. නැවත වීඩියෝකින් හම්බෙමු.